හරි අමුතු කතාවක් අද අපි හුම්කන් දුන්නේ. ජේසුව හඳුන්වන්නේ මහා කාරුණිකයානෝ ලෙසයි. ජේසු ගාවට ආපු හැමෝ දෙනාවම ජේසු තුරුල් කරගත්ත බව, එයාලව සුව කරපු බව අපි දන්නවා. හැබැයි මේ කතාවේ නම් ඒක එහෙම නෙමෙයි නේද? දරුවෙක් ගැන කියාගෙන, ලෙඩ වෙච්ච දරුවෙක් ගැන කියාගෙන එන අම්මෙකුට ජේසු සලකපු ආකාරය නම් අන්තිම සෞතුයි නැද්ද? නැද්ද? ඉල්ලනවා සුව කරන්න කියලා වචනයක්වත් කියන්නේ. ආයෙත් ඉල්ලනවා සුව කරන්න කියලා පිස්සුද මං ආවේ ඊශ්‍රායෙල් මිනිස්සුන්ට සලකන්න කියලා කියනවා. ඒ කියන්නේ ජේසු මේ අම්මට කැත විදිහට සැලකුවාද, වැරදි විදිහට සැලකුවාද? අපි අද ඉගෙන ගන්න යනවා මේකේ තියෙන හරි ලස්සන පණිවුඩයක්. අනිත් ප්‍රාතිහාර්යයන් වලට වඩා මේ ප්‍රාතිහාර්ය හරිම වෙනස්. අනිත් සියලු ප්‍රාතිහාර්යයන් වලට වඩා ඒ නිසා මේ ප්‍රාතිහාර්යයෙන් අපිට ගේන පණිවිඩය හරිම වෙනස්. අන්න එතනට අපි අද මේ රාත්‍රියේදී අවදි වෙන්නට යනවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. අපි පටන් ගන්නවා වචනය. මෙන්න ඉස්සෙල්ලාම අපිට පොඩි හැඳින්වීමක් දෙනවා. එයා කොහේදීද ජේසුට හම්බ වුණේ කියලා. මොකද්ද අපි දකින්නේ? ජේසු ආවයි කියනවා තීර් සහ සිදොන් කියන නගරවලට. මොකද්ද නගර දෙකේ නම? තීර් සහ සිදොන්. ඔන්න පැටව් දෙන්නෙක් එකට හම්බුනොත් කාරේ දාන්න හොඳ නමක්. හරිද රමේෂ්? එකට දැම්මක තීර් කියලා, අනිත් එකට දැම්මක සිදොන් කියලා. අපි යමු. පුතේ, තීර් සහ සිදොන් කියන්නේ කොයි වගේ නගර දෙකක්ද? තීර් සහ සිදොන් කියන්නේ ජේසු ජීවත් වෙච්ච කාලේ පෞකාර නගර දෙකක් හැටියට සැලකපු නගර දෙකක්. ඒ නගර දෙකේ වැඩියෙන්ම හිටියේ ජුදෙව් මිනිස්සු නෙමෙයි. ඒ නගර දෙකේ වැඩියෙන්ම හිටියේ වෙන දෙවිවරුන් අදහපු මිනිස්සු. ඒ නගර දෙකේ තිබුණේ ඒක දේවවාදය නෙමෙයි, යාවේ දෙවියන් වහන්සේට නමස්කාර කරන එක නෙමෙයි. ඒ නගර දෙකේ වැඩියෙන්ම මිනිස්සු ඇදහිුවේ එක ජාතියේ දෙවිවරුන්ව. ඔන්න පළවෙනි කාරණාව. ජේසු එනවා දැන් දෙවියන්, යාවේ දෙවියන් වහන්සේව නොඅදහපු, යාවේ දෙවියන් වහන්සේ ගැන විශ්වාස නොකරපු වෙන දෙවිවරුන් පස්සේ ගිය මිනිස්සු හිටිය පෞකාරයයි සලකපු නගර දෙකකට. දැන් මේ නගර දෙකේ ජේසුට හම්බ වෙන්නේ කාවද? කාවද කියන්න? කානානීය ස්ත්‍රියක්. මේ දේම, මේ සිද්ධියම ශුද්ධ මාක්ස් විශේෂයේ තියෙනවා. මාක්ස් විශේෂයේ පෙරලනකොට අපිට කියනවා ඇය ග්‍රීක ස්ත්‍රියක් කියලා. කවුද කානානීය ස්ත්‍රියක් කියන්නේ? නැත්නම් කවුද ග්‍රීක ස්ත්‍රියක් කියන්නේ? කානානීය වරුන් විශේෂම කළ දේ තමයි සර්ප වන්දනාව. අර මං ඉස්සෙල්ල කිව්වා වගේ වෙන දෙවිවරුන්ට නමස්කාර කළ, වෙන දෙවිවරුන් පස්සේ ගිය අයගෙන් එක්කෙනෙක් තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඔන්න දැන් ප්‍රවිෂ්ටය. හරිද? දැන් මේ අම්මා ඇවිල්ලා ජේසුගෙන් මොකද්ද ඉල්ලන්නේ? දුව අසනීපයෙන්. මොකක්ද අසනීපය? යකෙක් වැහිලා නේ? දුවට යකෙක් වැහිලා. ඒ නිසා ජේසුට ඉල්ලනවා
අනේ මගේ දුව සුව කර දෙන්න. පොඩ්ඩක් මෙතන නවතිනවා. යක්කු වැහිච්ච දුවලා පුතාලා මෙතන කී දෙනෙක් ඉන්නවද? එහෙම කිව් හැටිය ඔයාගේ ඔළුවට එන්නේ රීරි යකා මහසෝනා කඩවරයා ඒ කව නේද? ඒ ඉස්සර යක්කු. දැන් යක්කු හරි වෙනස්. දැන් යක්කු හරි ලස්සනයි. දැන් යක්කු හරි සුන්දරයි. මේ ඉන්නේ ලොකුම යකා. ඒකයි මං ඇහුවේ. දැන් මෙතන ඒ ලෙවල් කරන කොල්ලෝ කෙල්ලෝ ටික ඉන්නවා. ශිෂ්‍යත්වයට යන පොඩි උන් ටික ඉන්නවා. මෙතන ඉන්න කී දෙනෙකුට මේ යකා වැහිලා තියෙනවද? වැහුණද? ඒ නිසා අයියෝ අපරාධේ මේ අවුරුද්දේ මට කරගත්ත දේ මං ඒ තුනක් දාන්න හිටියේ මේ යකා මට වැහිච්ච නිසා දැන් ඉතින් S3ක්වත් ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ කියලා හිත ඉන්න අය කී දෙනෙක් ඉන්නවද නැද්ද? පොත පෙරලා ගන්නේ චුම්බකත්වය ගැන ඉගෙන ගන්නට. මැත්ස් කරන්නේ තියනවනේ. අර අපේ අනුවස්ලා මැත්ස් කරනක චුම්බකත්වය. පොත පෙරලා ගන්නේ චුම්බකත්වය ගැන ඉගෙන ගන්නට හිතනවා නෑ. පොතේ තියෙන නෝට් එක විතරක් නෙමෙයි ටැබ් එකට ගිහිල්ලා තව මොනවා හරි chat BT වලට ගිහිල්ලා ගැහුවනම් කාර්යය මට තව ටිකක් ඉගෙන ගන්න වෙයි. ඒ නිසා ටැබ් එක ගන්නවා ෆෝන් එක ගන්නවා chat GPT ගිහිල්ලා අර questions ටික ගහනවා. අනේ හොඳයි පළවෙනි පැය කාලේ චුම්බකත්වය. දෙවෙනි පැය කාලේ චුම්බකත්වය. ඊට පස්සේ නිකම්ම චුම්බකත්වයේ පැත්තට ගිහිල්ලා වෙන චුම්බක කරන අයව ඔළුවට එනවානේ. ඇදිලා යන අයව ඔළුවට එනවානේ. ඊට පස්සේ ඉතින් පැය ගණන් එහාට කරනවා මෙහාට කරනවා එහාට දානවා මෙහාට දානවා. අයියෝ කාලය කොච්චර ගෙවිලා ගිහිල්ලාද. මෙන්න අපිට වැහිච්ච යක්කු. එහෙම නැත්තම් මේ දවස්වල හරියට මේ ප්‍රිසන්ස් වල ප්‍රශ්න ගිනි තියාගන්නවා ගිනි තියනවා. වැඩියම කවුද මේ ප්‍රශ්න ඇති කරනවයි කියන්නේ? කවුද? ඩ්‍රග්ස් වලට ඇඩික්ට් වෙච්ච අය. ඩ්‍රග්ස් වලට ඇඩික්ට් වෙච්ච අය. තරුණ දරුවෝ මෙන්න යක්කු. අපේ දරුවන්ට වැහිලා ඉන්න යක්කු. ඩ්‍රග්ස්, ෆෝන්, ගංජා, ස්පා. මේ නිසා දරුවනේ මයි පුතේ මං අහනවා ඔයාලගේ ජීවිත මේ වෙනකොට නාස්ති වෙලා ගොහින්ද විනාශ වෙලා ගොහින්ද? ඒ ඇබ්බැහි වීම නිසා කොච්චර ඔයාගේ කාලය නාස්ති වෙලා ගියාද? මං දරුවන්ට කියනවා ජීවිතයට ඉලක්කයක් තියෙන්නට ඕන. මෙතනින් අපි බොහෝ දෙනෙක් දුප්පත් මිනිස්සු. කෝටිපතියෝ නෑ මෙතන කවුරුත් මන් දනුවත්. සාමාන්‍ය මිනිස්සු. සාමාන්‍ය පවුල් වලින් ගෙන දරුවෝ ඉන්නේ මෙතන. මෙතන දැන් මම කතා කරනවා A levels ලට විතරක් නෙමෙයි ශිෂ්‍යත්වයේ දරුවන්ට විතරක් නෙමෙයි හැම පැටියෙකුටම. මේ ජීවිතයේ සටන මේ අම්මල තාත්තලට යන්න බැරිව ගිය තැනට අපි යන්නට ඕන. අබේකෙන් අපි ජය ගන්න නම් අපිට තියෙන එකම හයිය අධ්‍යාපනය විතරයි. It's only the education that will take you in life. තේරුණාද? එහෙමනම් අපිට ඉලක්කයක් තියෙන්න ඕන. ඉලක්කය තිබුණට මදි ඒ වෙනුවෙන් කැපවීම කරන්නට ඕන. ඒ වෙනුවෙන් පරිත්‍යාගී වෙන්නට ඕන. ෆෝන් එකත් එක්ක අපි සෙට් වුණොත්, යාළුවෙක් එක්ක සෙට් වෙලා ගංජයකට සෙට් වුණොත්, යාළුවෙක් එක්ක සෙට් වෙලා ස්පා යන්න සෙට් වුණොත් පුතේ ඔයාට තියෙන ඔයාගේ ලස්සන ජීවිතය නාස්ති කරගන්න එක විතරයි කරගන්නේ. ඔයාවම විනාශ කරගන්න එක විතරයි කරගන්නේ. ඒ නිසා ගොඩ එන්න. අම්මලට මං කියනවා. හරි ලස්සන තැනක් මේක. අම්මා මැදිහත් වෙනවා දරුවා වෙනුවෙන් නේද? අම්මා මොර ගහනවා දරුවා වෙනුවෙන්. අම්මලගේ යාඥා හරි ප්‍රබලයි.
අම්මලා තාත්තලා දරුවෝ වෙනුවෙන් කරන යාඥාවල් හරි ප්‍රබලයි. මන් දන්නවා සමහර අම්මලගේ ධන හිස් ගෙවිලා තියෙන්නේ දරුවෝ වෙනුවෙන්ම ධනින් වැටිච්ච නිසායි. මං ඔබට කියනවා නවත්තන්න එපා. වෙනදට වැඩිය අපේ දරුවන් වෙනුවෙන් මොර ගසන්න ඕන කාලයකයි අපි ඉන්නේ. අපේ දරුවන් අපි නොහිතන විදියට විනාශ වෙමින් පවතිනවා. ඔයාගේ මගේ ළමා කාලය නෙමෙයි, ඔයාගේ මගේ තරුණ කාලය නෙමෙයි දැන් මගේ අපේ දරුවෝ පසු කරන්නේ. ඒ නිසා අම්මලා තාත්තලා දරුවන් වෙනුවෙන් කරන මොන ගැහිම නවත්තන්න එපා. මේ සිදුවන්න පුළුවන් විනාශයෙන් දරුවන්ව ගොඩ ගැනීම සඳහා ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හරි දැන් අපි එමුගෙන් කතන්දරයට මොකද උණයි කියන්නේ? ජේසුව හොයාගෙන එනවා ඇය කානානීය ස්ත්‍රියක්, වෙන දෙවිවරුන් අදහපු ගැහැණියක්, යාවේ දෙවියන් වහන්සේ ගැන නොදන්න ගැහැණියක්. මොකද්ද උණයි කියන්නේ? ඇය ඉල්ලනවා ජේසුගෙන්, ස්වාමිනී මගේ දරුවා අසනීපෙන් සුව කරන්න. මොකද්ද උනේ? වචනයක්වත් ලැබෙනවද? ලාලනි එහෙනම් වචනයක්වත් නැහැ. ජේසුගෙන් එක වචනයක්වත් නැහැ. උත්තරයක් නැහැ. කරනවද නැද්දයි කියලාවත් කියන්නේ නැහැ නේද? රිදෙන්නේ නැති අය ගොඩක් නේ. නිශ්ශබ්ද වීම හොඳ දෙයක්. හැබැයි සමහර වෙලාවට නිශ්ශබ්ද වෙන එක හරියට අපිට රිදෙනවා නේ. නැද්ද? නෝනත් එක්ක පොඩි කචල් එකක් ගියෝතින් කාර්ය, පොඩි කචල් එකක් ගියෝතින් කාර්ය නෝනට දෙන්න පුළුවන් ලොකුම දඩුව මොකද්ද මහත්තයාට? කතා නොකර ඉන්න එක. නැද්ද? කතා නොකර ඉන්න එක. අඩු ගානේ නෝනා කම්බුලට ගහනවනේ ඒකත් කවන්නේ නෑ. කතා මොන ප්‍රශ්නයක් වුවත් නිශ්ශබ්ද වීම. මම මේ කියන්නේ ජේසුගේ නිහඬ වීම අම්මගේ හිතත් පෑරුවා නේද? රිදුනා. හැබැයි බලන්න හරි ලස්සනදී ඇය ගෙදර යනවද? උත්තරයක් ආවේ නැහැ. ඇය ගෙදර ගියාද? නෑ. ගෙදර ගියේ නෑ. ජේසුස් උත්තරයක් දුන්නේ නැති නිසා ගෙදර ගියේ නෑ. සුව කරන්න කියලා ජේසුගෙන් කීපාරක් ඉල්ලන්නේ නැතිද? එකපාරක්ද? දෙපාරක්ද? තුන් පාරක්ද? නෑ. මට හිතෙනවා 7-8 පාරක් 7-8 පාරක් 10-15 පාරක් ඉල්ලන්නට ඇති. ඇයි මම එහෙම කියන්නේ? බලන්න මොකද උනේ? ගෝලියෝ ටික ඇවිල්ලා කියනවා මේ ස්වාමිනී මල කරදරයක්, අර ගෑණි සුව කරන්න කියලා පස්සෙන් එනවා, මොනවා හරි කරන්නකෝ නේද? ශ්‍රාවකයෝ ජේසු ළඟට ඇවිල්ලා ඒ වචනය අර ගෑණි පස්සෙන් එනවා, මොර ගසගසා එනවා, අනේ මොනවා හරි කළා යන්න කියලා. එහෙම තත්වයකට ශ්‍රාවකයෝ කියන්නට නම් තේරුණාද? එකපාරක් නෙමෙයි, දෙපාරක් නෙමෙයි, තුන් පාරක් නෙමෙයි, 7-8 වතාවක් තමුන්ගේ ඇදීම වෙනුවෙන්, තමුන්ගේ දරුවා වෙනුවෙන් ජේසු ළඟ මොර ගහනවා. මම පියවරෙන් පියවරට යන්නේ. මොකද්ද දෙන උත්තරය? ජේසු. මහා අරුම පුදුම කතාවක් ආයේ ජේසුගේ කටින් එනවා. මොකද්ද කියන්නේ? මං ආවේ ඊශ්‍රායල් ජනතාවට පමණයි, ඊශ්‍රායල් වංශේ නැති වූ බැටළුවන් පමණයි. ආයෙත් හිත රිදෙන්නේ නැති, ආයෙත් හිත තුවාල වෙන්නේ නැති නේ. අපි නම් මොකද කරන්නේ? තමුසෙට කරන්න බැරි නම් බම්බු ගහ ගන්නවා හොයි කියලා යන්නේ නැද්ද? මං අහන්නේ ස්වභාවික. හිත රිදුනා. හැබැයි ඒත් අතාරින්නේ නෑ.
ඒත් අතාරින්නේ නෑ. ආයෙත් එනවා ජේසුගේ පස්සෙන් ඇවිල්ලා කියනවා ස්වාමිනී මට කොහොම හරි පිහිට වෙන්න. පස්සක පිහිටුවා වැඳ අර ප්‍රතික්ෂේප කරනවා වෙනුවට ජේසු ළඟ දණින් වැටිලා පස්සක පිහිටුවා වැඳලා මොළුව බිම ගාගෙන කියනවා මට පිහිට වෙන්න. දැන් බලන්න නිශ්ශබ්ද වීම තුල ප්‍රතික්ෂේප වුණා. ඊශ්‍රායල් වංශයට පමණයි මං ආවේ කියලා කීම තුල ප්‍රතික්ෂේප වුණා. දෙක. හරිද? right? ඒත් අතහරින්නේ වැටෙනවා වැටිලා කියනවා මට පිහිට වෙන්න කියලා. ඊට පස්සේ ලැබිච්ච උත්තරය හරිම භයානක උත්තරයක්. මොකද කියන්නේ? කෑම දෙන්නේ දරුවන්ට මිසක් බල්ලන්ට නෙමෙයි. කොච්චර රිදෙන වචනයක්ද? දැන් මේ වචන දෙක බලන්න. ඊශ්‍රායල් ජනතාව ඔවුන්ව සැලකුවේ දරුවන් ලෙස. දෙවියන්ගේ දරුවන් ලෙස. ඊශ්‍රායල් නොවන සියලු දෙනාව ඔවුන් දැක්කේ බල්ලන් ලෙස. බල්ලන් ලෙස. දැන් මේක තමයි මේන්නේ. දරුවන්ගේ කෑම දෙන්නේ නැහැ බල්ලන්ට. මෙන්න ආයි ජේසු ඒ වචන ටික කියපුවාම ඇය කියනවා ස්වාමිනී වැටෙන දංකුඩ බල්ලු පවා කනවා නේද? මෙන්න එතනින් පස්සේ එනවා වචනය මොකද්ද? ස්ත්‍රිය ඔබේ ඇදහිල්ල මහත්ය ඔබේ කැමති ලෙසම සිද්ධ වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. දැන් එනවා ඔන්න පරිවර්තයට. පුතේ මේ ජේසුගේ ක්‍රියාකාරීත්වය තුල ජේසු ඇයව ප්‍රතික්ෂේප කළාද? එහෙම නැත්නම් ඇය හරහා වෙනත් පණිවුඩයක් අනිත් අයට දෙන්නට ජේසුට ඕන වුණාද? ඔව්. ප්‍රතික්ෂේප කිරීම නෙමෙයි උනේ. දැන් හොඳට අහගන්න. ජේසු ඉන්නවා. ශ්‍රාවකයෝ 12 දෙනා ඉන්නවා. ඊට අමතරව තව පිරිසක් ඉන්නවා. මේ පිරිස අතර තමයි මේ අම්මා ඉන්නේ. හරිද? ජේසු ජුදෙව් වෙක් ජේසු වටේ හිටිය 12 දෙනාත් යාවේ දෙවියන්ව අදහපු 12 දෙනෙක්. හැබැයි මේ අම්මයි හිටිය අනිත් බොහෝ දෙනයි දෙවියන්ව නොඅදහපු අයයි. තේරුණාද? මේ ප්‍රාතිහාර්ය සිද්ධ වෙන තැන ටය ඇන් සිඩොම් තීර් සහ සිදොන් බහුතරයක් පෞකාරයන් හිටිය බහුතරයක් දෙවියන් නොඅදහපු අය හිටිය ඒ තැන තමයි ඒ මිනිස්සු අතර තමයි මේ ප්‍රාතිහාර්ය ජේසු කරන්නේ. එතන දෙවියන්ව අදහන ඉන්න අය ඉන්නේ ශ්‍රාවකයෝ 12 දෙනා විතරයි. අනිත් හැමෝම දෙවියන් වහන්සේ නොඅදහන අය. ඒ අයට පණිවුඩය දෙන්න උනා ජේසුට. මොකද්ද? ගැඹුරු ඇදහිල්ල තුල ගැඹුරු විශ්වාසය තුල දෙවියන් වහන්සේව සොයාගෙන එන හැම දිනාටම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබෙන බව. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මෙන්න මේ අම්මා අපිට කියා දෙනවා මොකද්ද? පුතේ ජීවිත කරදරවලට ඔයා මැදි වෙලා ඉන්නකොට එකපාරක් නෙමෙයි දෙපාරක් නෙමෙයි තුන් පාරක් නෙමෙයි උන්වහන්සේ පස්සේ නැවත මොර ගසමින් යන ඇදහිල්ලේ ජීවිතයක් ඇති කරගන්න. ඔයා වැටෙනකොට ඔයා ඉල්ලන දේවාට නොලැබෙනකොට අධෛර්යයටපත් වෙන්න එපා. ඔයා යදින දේ ඔයා කියන දේවාට නොලැබෙනකොට පස්සට යන්න එපා. විශ්වාසයේ ගමන කියන්නේ නැවත දෙවියන් වහන්සේගේ ස්පර්ශය ලැබෙන තුරු වචනය ලැබෙන තුරු උන්වහන්සේගේ පස්සේ ඇදෙන එකයි. ඒක තමයි ඇදහිල්ල. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලුයා.